ආච්චි තමයි මම දැක්ක නායකයා සහ මඟ පෙන්වන්න. ආච්චිට ඇත්තටම ආච්චි කියලා නෙමෙයි කතා කරන්නේ අම්මා කියලා තමයි කතා කරන්නේ. ලෙඩක් හැදුනත් මම කියන්න කලින් එයා දන්නවා ඒක. සමහරට හුස්මේ වෙනසක් වුණත් දන්නවා. එයා මොකද්ද මට මේ වෙලාව වෙලා දෙනගෙන. අද වෙනතුරු අපේ පවුලේ සියලුම දෙනාට උයන්නේ අපේ ආච්චි. හැබැයි එයාගේ රෝගී තත්ත්වයට එක්ක අපේ කෑමවල රස බලන්නේ නැහැ එයා. හැබැයි රස බලන්නේ නැතුව ලුණුවත් බලන්නේ නැතුව ඒ හදපු කෑම තමයි රසම. ඒ කියන්නේ මට හිතාගන්න බෑ කෙනෙක්ට ලුණු බලන්නේ නැතුව අර හොද්දේ රහ බලන්නේ නැතුව හරි පදමට ඇහි මට්ටමට අර අතේ ප්‍රමාණයට කුළුබරු ටික දාලා හදන්නේ කොහොමද කියලා සහ ඒ කෑම වලට ආදරෙත් එකතු වෙනවා. ඒ නිසා තමයි කෑමෙච්ච රස